Hi besties, welcome back to my YouTube channel. මම මේ ලොග් එකට කලින් ලොග් එකේදී කිව්වනේ මට ළඟදී මේ එක්සෑම් එකක් ලියන්න තියෙනවා. මම එක්සෑම් ලොග් එකක් එක නිසා අරන් එන්න කියලා. ඉතින් ඒ ගොඩක් අය මට කිව්වා අනිවාර්යෙන් එක්සෑම් ලොග් එක අරන් එන්න කියලා. ඉතින් ඒක නිසා මම එක්සෑම් ලොග් එක තමයි අරන් ආවේ. මට මේ පාර එක්සෑම් එක තියෙන්නේ BS වල BS පන්තියේ. කොහොමත් 10න් පස්සේ මට ඉන්න බෑ. මොකද පීනස මේ දවස් ටිකේ පීනස වැඩි වෙලා තියෙන නිසා මට උදේ නැගිටින්නත් බෑ, රෑ වෙනකන් ඉන්නත් බෑ. ඉතින් දැන් පැය 3ක් විතර පාඩම් කරලා නිදා ගන්නවා. අද සිකුරාදා මට ලොකු බඩගින්නක් තිබ්බේ නැති හින්දා මම වොෂ් එකක් දාගෙන ටක් ගාලා පාඩම් කරන්න පටන් ගත්තා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ගොඩක් අය මගෙන් ඇයි ලොග් නැත්තේ ඇයි ලොග් පරක්කු කියලා මැසේජ් දාලා අහලා තිබ්බා. මම post එකක් දැම්මා. ඔයාලා දැක්කද දන්නේ නැහැ. මම මේ ලොග් එක දැන් දවස් දෙකකට වගේ කලින් edit කරලා ඔක්කොම කරලා ඒ edit කරපු app එකෙන් phone එකට save කරගන්න බලද්දි මොකක් හරි ප්‍රශ්නයක් නිසා phone එකට save වුන්නේ නැහැ. ඉතින් මම දවසම වගේ බැලුවා save කරගන්න. ඊට පස්සේ බැරිම තැන ඒක හැමම තියලා මම අලුතෙන් ආයෙත් පාරක් log එක edit කරා. ඉතින් ඒක නිසා තමයි log එක දාන්න මෙච්චර පරක්කු වුනේ. සාමි කියන ලොකු මැරේගේ සිද්ධියත් එක්ක මෙයා ගන්න බිස්නස් එකේ ගොඩක් බලවත් ලංකාවේ කෙනෙක්. එහෙනම් සාමිගේ නමට ලියා ගන්නවා. ඉතින් ඊට පස්සේ 2002 අවුරුද්දේ වුණ අතීත මන් ටියුට් දෙකක් පාඩම් කරලා ඉවරයි. ඒ දෙක පාඩම් කරන්න නම් ගොඩක් වෙලා ගියේ නෑ. මොකද මම ඉස්සෙල්ලත් ඒ දෙක පොඩ්ඩක් පාඩම් කරලා තිබ්බ නිසා. තව ටියුට් 3ක් තියෙනවා. ඒ 3 පාඩම් කරන්න නම් පොඩ්ඩක් වෙලා යාවි.
ඊට පස්සේ පොඩ්ඩක් මහන්සිය යන්නත් එක Facebook එක පැත්තට ගියා. ඔයාලා දාපු කමෙන්ට් බැලුවෙත් මං දැන් තමයි අද සෝෂල් මීඩියා අතරම පාවිච්චි කරේම නැහැ. අවුරුදු 16ක කුළු ගැටේ මෙන්න මේ යුනිවර්සිටි එකට එනවා එන්ට්‍රන්ස් එක්සෑම් පස්සේ වෙලා දෙවෙනි පාර කොහොම හරි එක්සෑම් එක ගොඩ පාරක් නෙමෙයි ගොඩ පාරක් ඊට පස්සේ ආ ගොඩාක් යුනිවර්සිටි වලට ඒ ගන්නේ පාරේ මිනිස්සු මගාලි කොහොම හරි ටියුට් 4ක් පාඩම් කරලා ඉවර කරා. ඊට පස්සේ මම වොච් එකක් දාගන්න ගියා. දැන් නම් හරිම මහන්සි.
මේ චූටි සතාව දැක්කම නම් මට මගේ පොඩි කාලේ මතක් වුණා. මොකද මෙතන මේ තියෙන ගස් ටික පොඩි කාලේ ඉඳන්ම අපේ ගෙදර තියෙනවා. ඉස්සර මම අපේ මල්ලි එතකොට අපේ අයියලා නංගිලා ඔක්කොම ඕකේ ඇවිල්ලා මේ චූටි සතාව හොයනවා. දැන් මේ සත්තු ගොඩාක් අඩුයි. එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්න ඉස්සර ගොඩාක් ඉන්නවා. ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයා ඉදිරිපත් කරන රක්ෂණ යෝජනා පත්‍රයක් රක්ෂණ ආයතනය විසින් පිළිගැනීමෙන් පසු එම දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ලිඛිත එකඟත්වයයි. රක්ෂණ ඔප්පුව යනු කිසි ඉතින් ඉතුරු ටික මම ඇවිද තමයි පාඩම් කරේ. දැන් වෙලාව 11:35යි. දැන් මම නිදා ගන්නවා. මේ දැන් නම් මට ටිකක් අමාරුයි වගේ. හෙට උදේට තව වැඩි වෙයිද දන්නේ නැහැ. මම නැගිට්ටේ 6:00ට. ඊට පස්සේ ටක් ගාලා ලෑස්ති වුණා. අද බස් එකේ තමයි යන්නේ. මං උදේට බස් එකේ පන්ති යන දවසට මං කවදාවත් වාඩි වෙලා ගිහිල්ලා නැහැ. මම මේ ජීවිතේ පළවෙනි වතාවට තමයි උදේ පන්ති යනකොට බස් එක වාඩි වෙලා යන්නේ. මේ වැස්සේ හින්දා සෙනග අඩුයිද හේතුව නම් මන් දන්නේ නැහැ. නැත්තම් මං හැමදාම ෆුට්බෝඩ් එකේ තමයි යන්නේ.
දැන් තමයි තීරි පන්තිය ඉවරුනේ. ගූෆ් පන්තියට ඉන්න නැති ළමයි ගෙදර ගියා. ඊට පස්සේ අපිට විනාඩි 20ක වගේ ඉන්ටර්වල් එකක් හම්බුණා. දැන් පන්තිය පටන් ගනීවි. සුසුන් අංශු පාසා සුපින්වන්ත ආශා රැක මත නලකවසා හැඟුම් රංචු වේලා රේ පින්න පිරිලා මට හෙට එක්සෑම් හෙට නෙමෙයි ඉද්දාස් 895. එයා ගැන ඒ වෙනකොට ටීචර්ස්ලා කියන්නේ he's lazy, he's Just correct.